මං අරගෙන දෙන්න. මෙන්න ගන්න. thank you. දරුවගේ කකුල යටිපතුල් පිරිමදින්න. ඒ අඬන එක නවත්තයි. ඒ දරුවා අඬන්නේ මං කරන්නේ එහෙමයි. එතකොට නවත්තනවා. ඇත්තද දරුවෝ කීයක් ඉන්නවද වද? 3 දෙනා. 3 දෙනෙක්. ඔයාගේ මේ වැඩත් එක්ක කොහොමද මැනේජ් කරන්නේ? මැනේජ් කරන්නේ මොනවද? පැය 10ක් මෙහෙ ඩියුටි ඉවර වෙලා ඊළඟට අම්මා කෙනෙක් වෙන ඩියුටි එක. මැඩම් ඔය ඩබල් ඩියුටි කරලා ජීවිතේ පස්සට යනවා කියලා හිතෙන්නේ නැහැ. මොකද කියන්නේ? ඔයාලා හැමෝම ඉස්සරහට යනවා කියන්නේ මොකද්ද දන්නේ නැහැ. ඒත් මගේ දරුවන්ගේ දේවල් වලදී නම් මං හැමදාම ඉස්සරහා. so sweet. එහෙනම් හරි ඔයා කියන්නකෝ. ඔයා නම් ඉගෙන ගත්ත කෙනෙක් වගේ. මෙහි ඔයාව කවුරුත් ජජ් කරන්නෙත් නෑ. ඇත්තටම කියන්න ඔය ළමයා ඔයාගේ තුරුලට ආපු දවසේ අම්මා කෙනෙක් වුණාම හිතුනේ නැද්ද? ඔයාගේ නිදහස, ස්වාධීනත්වය, හීන මේ ඔක්කොම නැති වුණා කියලා? මෙයා මගේ ජීවිතේට ආපු දවසේ ඉඳලා මගේ නිදහසට, ස්වාධීනත්වයට, මගේ අනන්‍යතාවයට තව අනන්‍යතාවයක් එකතු කරා. අම්මා කියලා. කියන්න නම් ලේසි. ඕවා නිකන් නාට්‍ය දෙබස් විතරයි. හවුස් වයිෆ් කෙනෙක් වැඩයි ජීවිතේ බැලන්ස් කරන්න ඕන ඔයාට නියම ඇත්ත තේරෙයි. අන්න එදාට ඕම කියන එකක් නෑ. ලේසි නෑ තමයි. මේ දඟකාර සිංහ පැටියා එක්ක මේ මුළු දිස්ත්‍රික්කයේම නීතිය සහ නියෝග බලාගන්න එක. ඒක දකින විදිහ විතරයි. නේද? කාර්කාව. හරි. ඔයා सीमा रास्तोगी SSP दिल्ली. मैडम ඔයාට පාර්සලයක්. අසසු දේවල් මග